Hi guys! අද අපි ඇවිත් ඉන්නේ නගායෝ කක්කයෝ කියලා පාක් එකකට. මෙහි තියෙන ලස්සන පාක් එකක්. ගිහින් බලමු ලස්සනද කියලා. මේකේ ලස්සන තමයි බලන්න තියෙන්නේ. ගිහින් බලමු. නගායෝ කක්කයෝ කියන්නේ ඕසකා සහ කියෝතෝ කියන නගර දෙක මැද්දේ තියෙන ලස්සන නගරයක්. මෙහි ලස්සන view එකක් තියෙනවා. අපිට දැන් මේ පාක් එක ඇතුළට යද්දී වතුර උඩින් ලී වලින් හදපු පාලමක් තියෙනවා. ඒක උඩට ගිහිල්ලා වතුර මැදට ගිහිල්ලා ලස්සන view එකක් බලන්න පුළුවන්. ගිහිල්ලා බලමු. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේ පාක් එක පහට වහනවා. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේගොල්ලන්ගේ ලී පාලමක් උඩින් තමයි මේ වතුර උඩින් පාලමක් දාලා තියෙන්නේ. මෙතන view එක ලස්සනට බලන්න. ගිහින් බලමු. පාක් එකට එනවා නම් පහට කලින් අනිවාර්යෙන් එන්න ඕනේ. පහට ගේට්ස් වහනවා. ඒ නිසා මේ පාක් එක හරි ලස්සනයි. ඔයාලට පේන්න ඇති. හරිම නිදහස් කාම් වයිබ් එකක් තියෙන්නේ. ඇවිල්ලා තමන්ට නිදහසේ ඉඳලා තමන්ගේ මනස සැහැල්ලු කරගෙන යන්න හොඳ තරක්. වැඩ වලින් ප්‍රෙෂර් වෙලා ඉන්න කට්ටියට ඇත්තටම වටින තරක්. මේ පාක් එකේ ඇතුළට ගියාම තව ටිකක් තියෙනවා පන්සලක්. මීටර 150ක් දුරින් අපි ගිහිල්ලා බලමු පන්සලක්. මාර ලස්සනයි මෙතන යන්න තියෙන view එක එහෙම මාරම ලස්සනයි රැට. පහෙන් පස්සේ ආවනම් මාර ලස්සනයි ලයිට් දාලා රැට ඇවිල්ලා බලන්න පුළුවන්.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ නාගවුකා තෙන්මාංගු ශ්‍රයින් එකට. මේකත් තියෙන නාගවුකා පාක් එක ගාවමයි. පාක් එකකින් ඇතුළට එද්දි මේ පන්සලටත් ඇවිල්ලා වැඳලා යන්න පුළුවන්. පහළ තිබ පාක් එකේ ඉඳන් චුට්ටක් උඩහට ආවම තව පාක් එකක් තියෙනවා. ඒ පාක් එක තියෙන්නේ කිඩ්ස් කට්ටියට තමයි. ඒගොල්ලන්ගේ පොඩි අයගේ ඇක්ටිවිටීස් කරන්න තමයි මේ පාක් එක තියෙන්නේ. එක එක ඇක්ටිවිටීස් මෙතන තියෙනවා. ඒ වගේම සයික්ලින් කරන්න පුළුවන් මෙතන. ජපානයේ කියන්නේ සාමාන්‍යයෙන් ෆුට් සයිකල් පදින්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන රටක්. ඒ වගේම මෙතන පොඩි අයටත් දැනටත් බයිසිකලේ පදින්න පුරුදු කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම යාලා ඒක තමයි පාවිච්චි කරන්නේ වාහනයක් විදියට. වාහන කොච්චර තිබ්බත් බයිසිකලේ තමයි වාහනයක් විදියට පාවිච්චි කරන්නේ. පරිසර හිතකාමී නිසා සහ ලාභදායී නිසා වෙන්න ඕනේ මෙහිදී. ඒ දෙක නිසා තමයි මෙහිදී පාපැදිය පාවිච්චි කරන්නේ. එතකොට තව මගේ ඉස්සරහ පැත්තෙන් තියෙනවා ලොකු ග්‍රවුන්ඩ් එකක්. ඒකේ ෆුට්බෝල් ගහන්න, බැඩ්මින්ටන් ගහන්න අපිට ඕන ස්පෝර්ට් එකක් කරන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. මේ පාක් එකටත් එන්ට්‍රන්ස් එකක් මුකුත් ගන්නෙ නැහැ. හැබැයි පාකින් එකට විනාඩි 40ක් යනකම් ෆ්‍රී. එතනින් පස්සේ වැඩි වෙන හැම පැය භාගයකටම yen 100ක් අය කරනවා. වාහනයක එනවා නම් පළවෙනි විනාඩි 40 ෆ්‍රී. එතනින් පස්සේ තමයි අපිට charge වෙන්නේ. ඒ වගේම මගේ පිටිපස්සෙන් තව තියෙනවා rest area එකකුත්. එහෙනම් අපේ vlog එක දැන් මෙතනින් ඉවර කරනවා. ඊළඟ vlog එකකින් අලුත් තැනකින් ලස්සන තැනකින් හම්බ වෙමු. මාත් එක්ක ඉස්සර ඉඳන් හිටියා වගේම හැමදාම දිගටම ඉන්න. ඔයාලට ලස්සන තැන් ජපානයේ බලන්න පුළුවන් තැන් ඔයාලට අනිවාර්යෙන් ගේන්න. subscribe කරලා නැති වෙන subscribe කරන්න. Thank you for watching.